උස් තවන් පාත්තියක් සාදා ගැනීමට හොඳින් හිරු එළිය ලැබෙන අනවශ්‍ය ලෙස ජලය රඳා නොපවතින පහසුවෙන් ජල සම්පාදනය කළ හැකි තනිතලා බිමක් යෝග්‍ය වෙනවා. බීජය තවන් කිරීමට සති 3-4ක පෙර සිට වල් පැලෑටි ආදිය ඉවත් කර සෙන්ටිමීටර 20ක් පමණ ගැඹුරට පස පෙරලා ගල් බොරළු පොලිතීන් හා නොදිරූ ශාක කොටස් ඉවත් කරගන්න ඕනේ. පළමු පස පෙරලීමෙන් සතියකට පසු දෙවන වරටද පස පෙරලා ගත යුතුයි. තවන් පාත්තියේ උස සෙන්ටිමීටර 15කින් සමන්විත වනසේ පළමු සෙන්ටිමීටර 10 පිහිටි පස් වලින්ද ඉතිරි සෙන්ටිමීටර 5 වියලි ගොම හා මතු පිටපස් එකට එක අනුපාතයට මිශ්‍ර කර ගැනීමෙනුත් යොදා ගන්න ඕනේ. පාලනයේ පහසුව සඳහා පාත්තියේ පළල සෙන්ටිමීටර 90ක් වනසේද අවශ්‍ය දිගකින් සමන්විත ආකාරයට තවන් පාත්තිය සකසා ගන්න පුළුවන්. පාංශු රෝගකාරකයන්ගෙන් තවන් පැල ආරක්ෂා කරගන්න නම් තවන් පාත්තියේ බිම ජීවාණුහරණය කරගන්න ඕනේ.